ඔයාට බඩ අඩු කරන එකයි මසල් ගේන් කරන එකයි එකම වෙලාවේ කරන්න ඕනේද? මේකට කියන්නේ බොඩි රීකෝම් කියලා. බොඩි රීකෝම් කරන්න ඔයාට මේ දේවල් තුන අනිවාර්යෙන් වැදගත් වෙනවා. පළවෙනි එක, ඔයාගේ වර්ක්අවුට් ප්‍රෝග්‍රෑම් එක මොකද්ද? ඔයා කොහොමද ට්‍රේනින් කරන්නේ? මසල් ග්‍රෝ වෙන්න ටෙන්ෂන් එක, ඒ වගේම ස්ට්‍රෙස් එක මසල් වලට අවශ්‍යයි. එතකොට තමයි ග්‍රෝ වීමක් වෙන්නේ. නැතු ඔයා කොච්චර ප්‍රෝටීන් ගත්තත්, කොච්චර ඩයට් කරත් මසල් ග්‍රෝ වීමක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයා කරන්න ඕන හරියට ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න, හරියට ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කරන්න. එතකොට ඔයාට පුළුවන් මසල් බිල්ඩ් කරන්න. නැතු ඔයා රැන්ඩම් වර්ක්අවුට් එකක් කරා කියලා මසල් බිල්ඩ් වෙන්නක් වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඔයාට කැලරි කොච්චරක් දවසට ගන්න ඕනේද? අපි බලන්න ඕන ඔයාට කොච්චරක් කැලරි දවසට අවශ්‍යද කියලා. ඒකට කියන්නේ මේන්ටේනන්ස් කැලරීස් කියලා. ඔයා මේන්ටේනන්ස් කැලරීස් වලින් ඉඳන් කැලරි ප්‍රමාණයක් වැඩි කරොත් ඒක කැලරි සර්ප්ලස් එකක් වෙනවා. එතකොට ෆැට් ලොස් වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා මේන්ටේනන්ස් කැලරීස් වලින් ඉඳන් කැලරීස් අඩු කරොත් ඒක කැලරි ඩෙෆිසිට් එකක් වෙනවා. එතකොට ඔයාගේ මසල් ගේන් වීමක් කරන්න බෑ. එහෙනම් ඔයා ට්‍රේනින් කරන්න ඕන ඔයාගේ මේන්ටේනන්ස් කැලරීස් වල ඉඳගෙන. තුන්වෙනි එක තමයි ඔයාට දවසට ප්‍රෝටීන් කොච්චරක් ගන්න ඕනේද? ඔයා ගන්න ඕන ග්‍රෑම් එකක් ප්‍රෝටීන් ගන්න ඕන. ඔයා ටාගට් කරන බොඩි වේට් එකේ රාත්තල් එකකට ඔයා ග්‍රෑම් එකක් ප්‍රෝටීන් තියාගෙන ගියාම හොඳටම ඇති. එහෙනම් ඔයා 126 කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාට පුළුවන් ජොයින් වෙන්න මගේ දවස් 126 බොඩි රීකෝම් ප්‍රෝග්‍රෑම් එකට.